ජීව විද්‍යාත්මකව සෙක්ස් කියන්නේ ප්‍රජනනය සම්බන්ධ දෙයක් වුණාට අපි ඒකට විතරක්ම නෙවෙයි සෙක්ස් කරන්නේ. ආදරය ප්‍රකාශ කරන්න, තෘප්තිමත් වෙන්නත් සෙක්ස් කරනවා. ඉතින් ඔය හැම වෙලාවකම දරුවෙක් හැදෙන්න තියෙන අවස්ථාව ඉතාමත් වැඩි. ලංකාවේ ගබ්සාව නීතිගත දෙයක්ුත් නෙවෙයිනේ. ඉතින් අනවශ්‍ය වෙලාවක දරුවෙක් පිළිසිඳ ගත්තොත් ඔයාට ලොකු අමාරුවකයි වැටෙන්න වෙන්නේ. ඒ නිසායි අද මම ඔයා එක්ක උපත් පාලන ක්‍රම ගැන කතා කරන්න යන්නේ. අංක 1. කැලෙන්ඩර් ක්‍රමය. සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඔසප් චක්‍රයේ දින 28-35 අතර වෙනවා. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ඔසප් චක්‍රය ගැන හොඳ අවධානයක් දීලා ඒ ගැන නිශ්චිත අදහසක් ගන්න එක. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ සරු කාලය නිශ්චිතවම දැනගන්න. අන්න ඒ සරු කාලය මගහැරලා ලිංගිකව එකතු වුණොත් ඔයාට පුළුවන් දරු පිළිසිඳ ගැනීමකින් තොරව ලිංගික තෘප්තියක් ලබා ගන්න. අංක 2. කොන්ඩම්. ඊටම පහසු වාසිදායක උපත් පාලන ක්‍රමයක් තමයි පිරිමි කොන්ඩම් කියන්නේ. ඇත්තටම කොන්ඩම් වල සාර්ථක වීමේ ප්‍රමාණය 98%ක් කියයි සැලකෙන්නේ. හෝමෝන වලින් තොරවීම නිසාත් පාවිච්චියට පහසු නිසා උපත් පාලනයට කොන්ඩම් කියන්නේ නම් ඊටමත් හොඳ ක්‍රමයක්. අංක 3. උපත් පාලන පෙති. උපත් පාලන පෙතිවලින් කරන්නේ ස්වභාවික හෝමෝනවලට බලපෑමක් ඇති කරලා උපත් පාලනය කරන එක. මේක ගන්න ඕනේ කාන්තාව. මේකෙදී ඔයාගේ ඔසප් චක්‍රය ක්‍රමවත් වීම සිදු වෙනවා. මේ ගිලින පෙතිවලින් 99%ක සාර්ථකත්වයක් තියෙන බව තමයි සඳහන් වෙන්නේ. පෙති පැකැට්ටුවේ පෙති ලබා ගන්න ආකාරය ගැන ඉතාමත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඔයා මේ ඔප්ෂන් එක තෝර ගන්නවා නම් ඇසුරුමට අනුව උපදෙස් පිළිපදින්න. ඒ වගේමයි නතර කරපු ඕනෑම වෙලාවක ගැප් ගැනීමේ හැකියාව තියෙනවා කියලා හොඳින් මතක තබා ගන්න. අංක 4. ඩිපෝ-ප්‍රොවේරා. ඩිපෝ-ප්‍රොවේරා එන්නත කියන්නේ මාස 3ක කාලයක් දක්වා ගැප් ගැනීම ඉතාම ඉහළ සාර්ථකත්වයකින් යුතුව වළක්වන්න පුළුවන් ක්‍රමයක්. මේ එන්නත වෛද්‍යවරයෙකුගෙන් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් අපි ජඩෙල් කියලා හඳුන්වන්නේ මේකෙම ඉම්ප්ලාන්ට් එක. විනාඩියකටත් අඩු කුඩා ශල්‍ය කර්මයකින් තමයි මේ ජඩෙල් එක අතේ තැන්පත් කරන්නේ. ඇත්තටම ජඩෙල් කියන්නේ මේ නිෂ්පාදනයේ නම. මේකත් අවුරුදු 5ක් තියාගන්න පුළුවන්. අංක 5. ලූප්. ලූප් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි තඹ ලූප් එක. අනිත් එක තමයි හෝමෝන් ලූප් එක. මේවා දීර්ඝ කාලීන උපත් පාලන ක්‍රම කියලා හඳුන්වන්න පුළුවන්. තඹ ලූපය අවුරුදු 10කටත් හෝමෝන සහිත ලූපය අවුරුදු 5කටත් වළංගු වෙනවා. ඒ වගේම මේ ක්‍රමයේ සාර්ථකත්වයත් 99%ක් වගේ ඉහළ අගයක් ගන්නවා. ඇත්තටම 100% සාර්ථක උපත් පාලන ක්‍රමයකට තියෙන්නේ සෙක්ස් නොකර ඉන්න එක විතරයි. අනිත් හැම උපත් පාලන ක්‍රමයක්ම අසාර්ථක වෙන්නත් ඉඩ තියෙනවා. ලූප් එක ඔළුවේ පටලන් ඉපදුන දරු පැටවුනොත් අපි දැකලා තියෙනවානේ. ඉතින් කල්පනාවෙන් ආරක්ෂාකාරීව සෙක්ස් කරන්න.